හොඳයි ආයුබෝවන් සුබ දිනයක්. මම පෙර පාඩම හා නැවත මම සම්බන්ධ වෙන්නම් ඔබට අර ඉදිරිපත් කරපු දේ සම්බන්ධව. මේක ජ්‍යොතිෂයේ ඉගෙනීමේ පන්තියක් ඕන වෙයි. ඔබට සරලව මම මේ කියන දේවල් මං ඉදිරි පාඩම් වලදී මේ දේවල් ගැන අවබෝධයක් නැත්තම් ඔබට මේ ශාස්ත්‍රය මං කියන පාඩම ඔබට එපා වෙනවා. ඒ කියන්නේ මේක තේරුමක් නැති වෙනවා. ඒකින්ද මේක තේරුම් ගන්න ඕනේ තමයි මුලින්ම මම මේ දේවල් කියන්නේ. ඊට පස්සේ අපි ඔබගේ සම්පූර්ණ ජන්මපත්‍ර පරීක්ෂා කරන ආකාරය මම ඒවා කියලා දෙනවා. ඒ වගේම ජනපත පරීක්ෂාව සහ ගොඩක් පාඩම් අපි ඉදිරියට කතා කරමු වැදගත් වෙන දේවල්. ඉතින් මුලින්ම දැන් මම කවර ලග්නයක් ඔබගේ මේක මම මේ දල ලග්නයක් ගත්තේ දල වශයෙන් ඔබගේ ලග්නය අනුව මේක වෙනස් වෙනවා. මුලින්ම ඔබ ධනු රාශියේ ඉපදුණු කෙනෙක් නම් මම කලින් කිව්වා ඔබගේ පළවෙනි කොටුව බවට පත්වන්නේ ධනු. ඊට පස්සේ මේක වම් පැත්තට තමයි අපි ගණනය කරන්නේ. එහෙනම් ඔබ ධනු ලග්නෙන් නම් ධනු රාශියෙන් නම් ඔබ ධනු ලග්නෙ ඉපදුණු කෙනෙක් නම් පළවෙනි එක ධනු. ඊට පස්සේ අර ලග්න පිළිවෙල ධනු, මකර, කුම්භ, මීන ඊට පස්සේ මොකද මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික නැවතත් ධනු. ඒ ආකාරයට තමයි එන්නේ. එතකොට දැන් ඔබට මේ රාශි ගැලපීම මම සටහන් කරගත්ත ආකාරයට ඔබගේ ජන්ම පත්‍රයේ උප්පත්ති කේන්ද්‍රය අරගෙන හොඳට බලන්න. මෙන්න මේ ආකාරයට ඔබ උප්පත්ති කේන්ද්‍රයේදී ඔබගේ ග්‍රහ වලල්ල හිටිය ග්‍රහයන් මේ ආකාරයට ඔබ ලකුණු කරගන්න. තේරෙන්න ඇතිනේ. දැන් අපි හිතමු ඔබ ධනු නම් මං හිතන්නේ මේක තේරෙන ඔබ ධනු නම් ඔබ මකර ලග්නේ නම් ඔබ හිතමු කටක කියලා. ඔබ කටක ලග්නේ නම් පළවෙනි එක කටක. ඊට පස්සේ අර ලග්නේන පිළිවෙල. කටක නම් ඊළඟට එන්නේ මොකද්ද? කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන. නැවතත් කටක. අන්න ඒ ආකාරයට වම්පසට මේ ආකාරයට ඔබ සටහන් කරගන්න. ඊට පස්සේ ඔබගේ ඒ කේන්ද්‍රයේ ඉන්න ග්‍රහ බලල මේ ආකාරයට සටහන් කරලා තියෙනවා. මේ තනි අකුරක් දාලා තියෙන්න පුළුවන්. ගුයන්නේ කියන්නේ ගුරු ග්‍රහයා. චන්ද්‍ර ග්‍රහයා. කුජ නැත්තම් අඟහරු ග්‍රහයා. කේතු ග්‍රහයා 7 වෙන්න නෑ. හැම කොටුවක ඉන්න ග්‍රහයන් 9න් ඉන්නේ. ඊට පස්සේ කියන්නේ ශයන්නේ තියෙන ශනි ග්‍රහයා. සිකුරු කියලාත් පුළුවන්. මෙතන ශුක්‍ර ශ්වයන්න දාලා තියන්නත් පුළුවන්. සිකුරු කියලා අකුරු ලියලා තියන්නත් පුළුවන්. සිකුරු මෙතන රවි බුධ මේක රාහු. ඔන්න ඔය ග්‍රහයන් දැන් මේ කේන්ද්‍රයේ හිමියගේ මේ ආකාරයට ජන්ම පත්‍රය තුල ඉන්නවා. දැන් අපි මෙහෙම හිටියට අපි දැන් හිටිය විදිහට අපි මේ තොරතුරු කියන්න බෑනේ. දැන් යම් කෙනෙක් ඒකයි කියන්නේ මේ ශාස්ත්‍රයේ තියෙන විශේෂ දේම මේක හොඳට අධ්‍යයනය කරන්න. දැන් අපි හිතමු මෙම කේන්ද්‍රේ දැන් අපි හිතමු ගුරු ග්‍රහය 4 වෙන්නේ ඉන්නවා. හරිනේ කොටුව 1 2 3 4 වම් පැත්තට 1 2 3 4 තේරෙනවනේ. ඒතර 4 වෙන්නේ ගුරු ග්‍රහයා හිටියට ඔබ බලන්න 4 වෙන්නේ ගුරු කොහොමද ඉන්නේ කියන එක සම්බන්ධව. සමහරට 4 වෙන්න පිළිබඳ ස්ථානයේ හොඳ ස්ථානය. දැන් 4 වෙන්නෙන් අපි කීවෙන්නේ අපි ඒවා පස්සේ කරමු. තමන්ගේ හිත පිළිබඳව. වාසස්ථාන නැත්නම් තමාට නිවස පිළිබඳව. ඊට පස්සේ තමන්ගේ මව් පාර්ශවය පිළිබඳව. ඊට පස්සේ මේ තමන්ගේ ගම් ප්‍රදේශය ඊට පස්සේ රැකියාව ඊට පස්සේ යාන වාහන දීපල ලැබීම් සම්බන්ධ ඒවායි ගොඩාක් විස්තර අපි 4 වෙන්නෙන් කියනවා. හැබැයි 4 වෙනි පිළිබඳව ඒ නිවේදනය කරනකොට මේ 4 වෙනි ඉන්න ග්‍රහයා කොයි ආකාරයේද ඉන්නේ කියන එක සම්බන්ධව අනුව ඔබට ලැබෙන දේවල් අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. තේරෙනවද? ඊට අමතරව මේක අපි ඊට පස්සේ තව සංකීර්ණ වෙනවා. මේකට වඩා සංකීර්ණ වෙන අවස්ථා තියෙනවා. මම ඒවා දැම්ම කියන්නේ. දැන් මේ ස්ථාන බලයෙන් ඉන්න එක විතරයි මම කියන්නේ. කියන්නේ රාශිය විතරයි මම දැනට කියන්නේ. ඉතින් මෙම කේන්ද්‍රය අනුව ගුයන්න ඡාය නැත්නම් ගුරු ග්‍රහයා සහ චන්ද්‍රයා කියන කෙනා 4 වෙන්නේ ඉන්නවා. හැබැයි මේ 4 වෙන්නේ ඉන්නේ මේ දෙන්නා කොහොමද කියලා අපි බලන්න ඕනේ. ඒ කොහොමද කියලා බලන්න අපිට තියෙනවා මොකද්ද? උච්ච නීචාදී සටහනක් මේක ලිත්වලක් තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ සටහන තියෙන ජ්‍යොතිෂයේ පොත්වල ගොඩාක් ග්‍රන්ථවල සඳහන් ලිත් පොතේ මේක සඳහන් වෙනවා. අපි දැන් මුලින්ම මම මේ දෙකත් එක ඔබට මම පෙන්눔 කරන්නම්. මේකේ දැන් මේ ගුරු ග්‍රහයා ඉන්නේ මීන රාශියේනේ. හොඳට මතක තියාගන්න. මොකද පළවෙනි එක ධනු නම් ධනු, මකර, කුම්භ, මීන. තේරෙන්නේ නැතිනම් දැන් ඔන්න මීන රාශියේ ගුරු සහ චන්ද්‍ර ඉන්නවා. ගුරු සහ චන්ද්‍ර මීන රාශියේ ඉන්නවා. අපි බලමු ඒතර උප්පත්ති අවස්ථාවේදී මෙයාගේ මේ ග්‍රහයන් දෙදෙනා කොයි ආකාරයටද හිටියේ කියන එක සම්බන්ධව. ඒතර ඒක බලන්නේ මෙහිමයි. මේ සටහනේ ග්‍රහයන් උඩ පැත්තට ග්‍රහයන් අපි හරස් අතටත් ඊට පස්සේ රාශි මේ අපි දැන් පල්ලෙහාට යන පිළිවෙල රාශියන පිළිවෙලට පසුපසට රාශි සටහන් කරලා තිනවා පහළ තීරුව වෙන විදිහට. හරස් තීරුව විදිහට ග්‍රහයන් සටහන් කරලා තියෙනවා. එතකොට බලන්න මේ හරස් තීරුවේ මේෂ වෘෂභ ලග්නේන පිළිවෙල. මේෂ වෘෂභ මිථුන කටක සිංහ අන්තිම රාශිය මීන විදිහට තියෙනවා. දැන් මම අර කිව්වේ අර කේන්ද්‍රයේ ගුරු සහ චන්ද්‍ර හිටියේ මීනේ. එතකොට ඒ රාශිය මෙතනින් තෝරලා ග්‍රහයා මෙතනට යනවා. දැන් අපි ඉස්සෙල්ලම හිතමු සඳු. සඳු මීනේ හිටියා කියලා කිව්වනේ. අර සටහන ඔබ මේ කියනකොට මේක සටහන් කරගන්න. සඳු මීනේ හිටියා. සඳු මීනේට නම් මේ බාණ්ඩ උඩින් සඳු මීනේට නම් මිත්‍රයි. එහෙනම් ඒ කේන්ද්‍රයේ
උප්පත්ති අවස්ථාවේදී චන්ද්‍රයා හිටියේ මිත්‍ර බලයෙන්. මම හිතන්නේ ඔබට තේරෙන්න ඇති. උප්පත්ති අවස්ථාවේ චන්ද්‍රයා හිටියේ මිත්‍ර බලයෙන්. අපි බලමු ඊට පස්සේ මේ මීනේම තව ගුරු ග්‍රහයක් හිටියා. ගුරු ග්‍රහය අපි කොහොමද මේ තියෙන උඩ තීරුවේ ගුරු. එතකොට මීන රාශිය අපි පහතට ගියා. මොනවාද මීනේ ගුරු හිටියක ස්වක්ෂේත්‍රයි. ස්වක්ෂේත්‍ර කියන්නේ තමන්ගේම රාශිය තුල තමන්ගේම භවන තුල බලවත්ව ඉන්නවා. එහෙනම් මෙම කේන්ද්‍ර හිමියයිගේ බැලුවොත් එහෙම මෙයාගේ ගුරු චන්ද්‍ර බලවත්ව හතරවැන්නේ ඉදිලා තිනවා. මේක බලවත් යෝගයක්. ගුරු චන්ද්‍ර යෝගයක් සහිතව ඉදිලා තිනවා. තව මේක මේ යෝගී මේ දැක්ක බලයට අපි ප්‍රතිඵල කියන්නේ නැහැ. සමහරට මෙයාට ලැබෙන දෘෂ්ටිය මේවා වෙනස් වෙනවා. දැනට මේ ඔබට මේ සරලව මේ ඉගැන්වීමක් පමණයි කරන්නේ. ඒතර ගුරු චන්ද්‍ර දෙදෙනා බලවත්ව හතරවැන්නේ ඉදිලා තිනවා. අපි මේක ගුරු චන්ද්‍ර යෝග සහිතව හතර. එහෙනම් මේ කේන්ද්‍රේ ගුරු බලවත්. ඒ වගේම තමා ධනු රාශි අධිපති කවුද? ධනු රාශි අධිපතිත් වෙන්නේ ගුරු ග්‍රහයාමයි. එහෙනම් ලග්නාධිපති වෙන්නේත් ගුරු ග්‍රහයා. මම එකක් කියනවා ලග්නාධිපති වෙන්නේත් ගුරු ග්‍රහයා. ලග්නාධිපති බලවත්ව හතරවැන්නේ ඉදිලා තිනවා. එතකොට ඔන්න මේ කේන්ද්‍ර හිමියයි ඔබ කේන්ද්‍රෙ මෙහෙම දෙනවා මේ කේන්ද්‍ර හිමියයි ගැන කියන්න පුළුවන් අපිට ස්ථිර වාසස්ථාන ඇති යම් ප්‍රදේශයක මොකද ගුරු ග්‍රහයානේ ගුරු ග්‍රහයා බලවත් ඉන්නවා නම් ඒ වගේම ගෞරව නම්බුනාම සහිත හොඳ නමක් දිනාගත් යහපත් කෙනෙක් බිහි වෙනවා කියන එක පලාපල ගතින් එකවර එහෙම කියන්න යන්න එපා. මම නිකන් දල වශයෙන් කියන්නේ මුලින් ඒ වගේ තොරතුරු රැසක් අපිට අනාවරණය කරගන්න පුළුවන් මේ ගුරු බලවත් ඉන්නවා නම්. ඒ දේවල් ඔබ පැත්තක තියන්න ඔබ මුලින්ම අවබෝධ කරගන්න ඔබගේ කේන්ද්‍රයේ මේ ආකාරයට ඒ ග්‍රහයන් ඉන්න ස්ථානික ලකුණු ගන්න. එතකොට මම උපන්න අවස්ථාවේදී මගේ කේන්ද්‍රයේ ග්‍රහයන් මට කොයි ආකාරයට හිටියේ කියන එක සම්බන්ධව මම තව එක්කෙනෙක් ගැන කියන්නම්. දැන් බලන්න මෙතන මේ කේන්ද්‍රය හොඳට දැන් මේ කටක රාශිගතව සෙනසුරු ඉන්නේ. මෙයාගේ කටක රාශිය තමයි සෙනසුරු ඉන්නේ අටවැන්නේ. අපි බලමු කටකයට සෙනසුරු කොහොමද කියන එක සම්බන්ධව. එතකොට කරන්නේ අපි මේ පැත්තෙන් රාශිවලල් අනුව අපි කටකය තියෙනවා. මේ තියෙන කටක රාශිය. එතකොට කටක රාශිය අපි මේ පැත්තට සෙනසුරුගේ පැත්තට යනවා කටක රාශියේ. එතකොට සෙනසුරු කොයි ආකාරයට හිටිය කියන එක සම්බන්ධව අපිට අවබෝධ කරගන්න පුළුවන්. මේන් බලන්න. එතකොට ඔබට පේනවා ඇති කටක රාශිගතව ශනි කටක රාශියට සෙනසුරු ඉඳලා තියෙන සතුරු බලයෙන් කටක රාශියට සෙනසුරු අපිට මේ පැත්තට බලවත් ඉන්න පුළුවන් සතුරු බලයෙන් ඉඳින කටක රාශියට මේ හරසත බලවත් සෙනසුරු සතුරු බලයෙන් තමයි නියෝජනය කරන්නේ තේරෙනවද? ඒතර අන්න ඒ ආකාරයට ඔබට මේ සටහන උපයෝගී කරගෙන ඔබගේ සම්පූර්ණ ග්‍රහවලල්ල තුල අපි වෙන වෙනම තමන්ගේ ලියා ගන්න ගුරු චන්ද්‍ර කියලා ග්‍රහයන් ටික ලියා ගන්න තමන්ගේ උප්පත්ති අවස්ථාවේ මෙයාලා බලවත්වද දුබලවද හිටිය කියන එක මතක තියාගන්න. දැන් ඔබට මම දෙකක් ඉගෙනුවා. ග්‍රහයන්ගේ ඉන්න தত্ত্বය ඔබට අවබෝධ කරගන්නත් පුළුවන්. එක් ග්‍රහයක් කුමන රාශියේ ඉන්නේද කියන එක සම්බන්ධවත් ඔබට අවබෝධයක් එන්න ඇති. ඒ අවබෝධ දෙකම ඉතාම වටිනවා. එතකොට මගේ ලග්නේ මීනේ තමයි ගුරු ඉන්නේ, මීනේ තමයි සඳු ඉන්නේ. මගේ ලග්නේ මේෂේ නෑ, වෘෂභයේ තමයි කුජ සහ කේතු ඉන්නේ. ශනි ඉන්නේ කටකේ, සිකුරු ඉන්නේ සිංහේ, රවි බුධ ඉන්නේ කන්‍යාවේ. ඒ වගේම තුලා වෘශ්චිකේ ඉන්නේ රාහු. ඉතින් අපිට ඒ අවබෝධය තියෙනවා. එතකොට උප්පත්ති අවස්ථාවේදී මේ ග්‍රහයාගේ බල දුබලතාව ඉතාම වටිනවා. මොකද්ද? ඔබට දසාවක් ලබාගෙන ඒ දසාවේ ප්‍රතිඵල දීමේදී උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයා සිටි තත්ත්වය ඉතාම වැදගත් වෙනවා. අපි හිතමු යම් අවස්ථාවක සෙනසුරු මේ කටකේ ඉන්නේ සතුරු බලයෙන්. කටකේට සෙනසුරු හොඳ නැහැ සතුරු බලයෙන් ඉන්නකොට ඔබට සෙනසුරුගේ මහදසාවක් ලැබුවොත් ඔබට ගොඩක් අවස්ථාවල දෙන්නේ අයහපත් ප්‍රතිඵල. ඒකට හේතු වෙන්නේ මොකද්ද? සෙනසුරු උප්පත්ති කේන්ද්‍රය ඔබගේ දුබලව හිටියේ හින්දා. හැබැයි අපි හිතමු මෙතන ගුරු ග්‍රහයා මේ බලන්න ගුරු ග්‍රහයා මෙතන ස්වක්ෂේත්‍ර මං කිව්වේ මෙයා බලවත්ව ඉන්නේ උප්පත්ති අවස්ථාවේ. ඔබට ගුරුගේ මහ දසාවක් ලැබුවා. මොකද ඔබට යහපත්ව ප්‍රතිඵල දීමේදී මේක මූලිකත්වයේ ක්‍රියා කරන උසස් වූ ප්‍රතිඵල ඔබට ලබා දීමට සමත් වෙනවා. මොකද්ද? උප්පත්ති කේන්ද්‍රයේ මාගේ ලග්නේට අනුව ගුරු ග්‍රහයා බලවත් හිටින්දා. හොඳයි. ඒ අවබෝධය තියාගන්න මම මේ දේ කිරිය මම මේ ඉදිරි පාඩම් මට ඔබට ජ්‍යොතිෂය සම්බන්ධව තව විවාහ දෝෂ තව ගොඩාක් කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා ඉදිරිපත් කිරීමේදී මේ මූලික දැනුම නැත්නම් ඔබට තේරෙන්නේ නැත්නම් මම හතරවැන්නේ ග්‍රහය කිටියට තේරෙන්නේ. නමුත් ඔබ මේ අවබෝධය තියාගෙන මින් ඉදිරියට මගේ මේ channel එක follow කරන්න යන්න. එතකොට ඔබට අපි ගොඩාක් කරුණු ඉදිරියට සාකච්ඡා කරන්න මේක උදව්වක් වෙනවා කියලා හිතේ. ගොඩාක් අපි කරොත් මේ පාඩම් දීර්ඝ වුණොත් ගොඩක් දේවල් ඔබට කියලා දෙන්න ගියොත් මේක ඇත්තටම ඔබට එපා වෙනවා. ඒකින්ද කෙටි කෙටියෙන් අපි මේක අවබෝධ කරගෙන යන්න. හොඳයි. ඔබ සැමට ස්තුතියි. සුබ දිනයක්.